good morning ප්‍රසන්න. good morning. මොකද මේ කලබලේ? පොඩි කලබලයක් තියෙනවනේ. ඒ කියන්නේ මේ ලබන මාසේ, ඒ කියන්නේ මේ මාසේ 15 වෙනිදා චන්ද්‍රික වයිෆ් වෙනවනේ. ඒක තමයි කලබලේ. එන්න. විනාඩියක් දෙන්න. අගල එන්න. right. ප්‍රසන්නගේ කලින් චිත්‍රපටි වලට වඩා මේ චිත්‍රපටියේ නම වෙනස්. ඇයි ඒ? මේ ඉස්සෙල්ලා ෆිල්ම් ඔක්කොම හැදුවේ පොදු ප්‍රේක්ෂකයාට නෙමෙයි. මේක සියලු දෙනාට බලන්න චිත්‍රපටයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකේ නමත් ඒ වගේම වෙනස්. මොකද මේ කතාව? මේ කතාව තමයි මේ ලංකාවේ මේ අරගල කරන්නේ පිරිමි කෙලින්නේ හිතා ඉන්නේ. ඒ කියන්නේ මේ චන්දරේලා කියලා හිතාගෙන ඉන්නේ. චන්දරේලා නෙමෙයි. ඒගොල්ලන්ගේ වයිෆ්ලා තමයි මේ අරගල කරන්නේ. ජීවන අරගලය මේ බිමේ අරගලය කරන්නේ ඇත්තටම වයිෆ්ලා. ඒ අම්මලා ගැන තමයි මේ කතාව. ට්‍රේලර් එක දැක්කා? ලස්සනයි. කොහෙද මේක ෂූට් කළේ? සෙවණගල. සෙවණගල තියෙනවා තෙරක් නොපෙනෙන ලස්සන උක්කයායක්. ඒක යායක්. ලස්සන යායක්. මොකද මේ චන්දරේගේ වයිෆ්ගේ ෆිල්ම් එකේ යාය 94 කියලා කියන්නේ? ඒ කියන්නේ සෙවණගල තියෙන යායක්ද? එහෙමත් නැත්නම් වෙනත් යායක් ගැනද ප්‍රසන්න මේ කියන්නේ? ඇත්තටම යාය 94 කියන්නේ අපේ කන්ට්‍රි කෝඩ් එක. කියන්නේ +94 කියන්නේ. ඉතින් අපි ලෝකේ මුඛ්‍යයක් කියලා කිව්වොත් මේ ඉන්නේ ඒ උක්කයායේ ලංකාව කියන යාය ඇතුලේ. ඒ කියන්නේ යාය 94 මේ අපි ඔක්කොම ඉන්නේ එකම යාය තමයි යාය 94 කියන්නේ. මේ චන්ද්‍රික වයිෆ් ජීවත් වෙන්නේ යායේ. මේ වගේ වයිෆ්ලා මේ වගේ චන්ද්‍රේලා ගොඩක් ඉන්නවා මේ රටේ. චන්දරේගේ වයිෆ්ට රඟපාන්නේ කවුද? නදීෂා හේමාලි. නදීෂා කාලෙකට පස්සේ ඊට හොඳ චරිතයකට පනපවනවා. ඒකට චන්දරේ? චන්ද්‍රේ කියන්නේ අපේ සෞම්‍යලින කියන මහාචාර්ය සෞම්‍යලිනගේ. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ඒ දක්ෂකම මේකේ පෙන්නනවා. ඊට අමතරව කවුද මේකේ ඉන්නේ? තව ජේෂ්ඨ ශිල්පීන් කන්නාවක් ඉන්නවා. ඒ කියන්නේ සරත් කොතලාවල, දුලිකා මාරපන, දිනුපා කෝදාගොඩ, ඊළඟට ජයනාත් බෝධහන්දි, ජයහන් අපුහාමි. ඒ වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් කන්නාවක් ඉන්නවා. මේක විශේෂයෙන්ම පේනවා දුවදරුවෝ 4 දෙනෙක්. කවුද ඒ? චන්දරේගේ වයිෆ්ගේ ළමයි 4 දෙනා. ඒ කියන්නේ දරියෝ 3 දෙනා, ජයහන් අප්පුහාමිගේ දුව 3 දෙනා. පුතා සෙනුක දක්ෂ ළමයෙක්. ඔහු ප්‍රධාන චරිතයක්. ඒ වගේම දරියෝ 3 දෙනාත් දක්ෂයි. හරි රිලැක්ස්. ඔවුන් එක ෆැමිලි එකක්. ඒගොල්ලෝ 3 දෙනාම සුවිශේෂ චරිත ටිකක් රඟපානවා මේ ෆිල්ම් ඇතුලේ. මේ 4 දෙනාම පළවෙනි වතාවට නේද රඟපාන්නේ? ඔව්. පොඩි ළමයිනේ. එතකොට ප්‍රසන්න කාටද මේ චිත්‍රපටිය හැදුවේ? මේ චිත්‍රපටිය හැදුවේ අම්මලා බිහි කළ දරුවන්ට. ඉතින් අම්මලා බිහි කළ දරුවෝ කියලා කියන්නේ සියලු දෙනාට. අම්මලා බිහි නොකළ දරුවෝ නැහැනේ. සියලු දෙනාට හදපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය බලන්න ලබන මාස, ඒ කියන්නේ මේ මාසේ 15 වෙනිදා ඔයගොල්ලන්ට පුළුවන්. එන්න මේ චිත්‍රපටය බලන්න. චන්ද්‍රික වයිෆ්.